ආයුබෝවන් සුබ දවසක් ආදරණීය ඔයාලා හැම දෙනාටම. ඔන්න ඉතින් තවත් ලස්සන දවසක ලස්සනම වීඩියෝ එකකින් ඔයාලා ආස කරන විදිහේ වීඩියෝ එකකින් මුණ ගැහෙන්න ආවා. පේනද වෙල්යාය මීදුමෙන් වැහිලා. මේ ඉතින් උදුවක් මාසෙනේ සීතලම සීතලයි උදේට නේද? පේනවද? සරුසාරිට හැදුණු පතොල මැස්සකුත් තියෙනවා කොරටුවේ. කුඹුරු යාය නම් පේන්නේ නැහැ ඒ තරමට මීදුම. හරිම ලස්සනයි මෙහෙම ඉතින් දකින්න ආසයි ඕනම කෙනෙක්. අහසේ ලස්සන බලන්නකෝ. හරිම ලස්සනයි අහස. මම නම් හරිම ආසයි උදේට නැගිටලා මෙන්න මේ තියෙන ලස්සන පරිසරය දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න. මම නිතරම කියනවනේ ගෙදර කොච්චර වැඩ තිබුණත් ඒක බොන ගමන් හරි චුට්ටක් යනවමයි මේ පරිසරයේ ලස්සන දකින්න. බලන්නකෝ මෙන්න මේක ඉතින් හැමදාම වගේ අදත් ලස්සනට මල් පිපිලා බලන්නකෝ මේ මල් වල පාට හරිම ලස්සන පාට ඇස් දෙකට දකින්න ආස කරන පාටක්. මම නම් හරිම ආසයි මේ මල් වර්ගයට. පේනවද උදා වෙන නැවුම් හිරු එළියට පිපිලා තියෙන ලස්සනම ලස්සන ඇන්තෝරියම් මගේ. ගස් අස්සෙන් හිරු එළිය වැටෙනකොට පරිසරය පුදුමාකාර විදිහට සුන්දර වෙනවා. අද ඉතින් මිදුල ටිකක් අලුත් කරගන්න හදන්නේ අලුත් අවුරුද්දට ඉතින් ගෙදර දොර පිළිසකර කරනවා වගේම අපේ මිදුලත් මේ විදියට ලස්සන කරගන්න ඕනේ. මුලින්ම පටන් ගන්න හදන්නේ මගේ පොන්ට් එකෙන්. මේක මේ අලුත් අවුරුද්දට කියලාම නෙමෙයි අපි අනිවාර්යයෙන්ම අපිට ලස්සන මල් මිදුලක් ඕනේ නම් මේ දේවල් අපි කරන්නම ඕනේ. මුලින්ම ඉතින් අපිට පේනවනේ අපේ පොන්ට් එක ටිකක් අපිරිසිදු වෙලා වගේ දැනෙනකොට ඔයාලට අනිවාර්යයෙන්ම මේක කරන්නම ඕනේ. මොකද මේක අපි ගොඩක් දුරට ගෙදර ඉස්සරහාම තියලා තියෙන්නේ. ඉතින් මෙතන නිතරම දියසෙවල් එහෙම වරුස මේ දවස්වල වැස්සත් එක්ක දියසෙවල් මේ වගේ අයින් වල බැඳෙනවා. මම කරන්නේ මේ විදියට පාරන් බ්‍රෂ් එකක් අරගෙන මේව හොඳට ඒ දියසෙවල් ගතිය බැඳලා තියෙන කුණු එහෙම මේ පොන්ට් එකේම තියෙන වතුර ටිකක්කින් තෙත් කරලා මේ විදිහට බ්‍රෂ් එකෙන් හොඳට අතුල්ලලා සෝදලා දාන එක තමයි කරන්නේ. ඉතින් ඔන්න හා පුරා කියලා ලබන නව වසර පිළිගන්න මගේ ගෙදර දොර අස් කරනවා වගේම මිදුලෙත් මෙන්න මේ විදිහට ලස්සන කරගන්න තමයි අද හදන්න ඔයාලත් එක්කම. එහෙනම් බලන්නකෝ මම මොනවද මේ මගේ මල් මිදුල හැමදාම ලස්සන කරගන්න මොනවද මේ කරන්න කියලා ඔයාලත් මෙහෙම තමයි. අනිවාර්යයෙන්ම මේ දේවල් අපේ ලස්සන මල් මිදුලක් අපිට හැමදාම ඕනේ නම් මේ දේවල් අපි කරන්නම ඕනේ. මේ විදිහට ඉතින් පොන්ට් එක වටේට සුද්ධ කරගෙන වටේට විතරක් නෙමේ පිටපැත්තෙන් සුද්ධ කරලා ඒව සෝදලා අලුත් නැවුම් වතුර දාලා තමයි ඉතින් පොන්ට් එක සුද්ධ කරගන්න ඕනේ. මම නම් ඉතින් මේ පොන්ට් එකේ ඉතින් තියෙනවනේ ඒ නිසා මම නම් ඉතින් ටැප් වතුර තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ඉතින් ලිං වතුර තියෙනවා නම් වැඩිය හොඳයි. හැබැයි මට මගේ නම් එහෙම පුංචි වෙනසක්වත් නැහැ. මොකද දැන් මේකේ වතුර තියෙන නිසා අපි අඩුවට විතරයි ක්ලෝරින් වතුර උනත් එකතු කරන්නේ. මාළු එහෙම මැරෙන්නේ නැහැ. මම නම් ඉතින් ටැප් වතුර තමයි පාවිච්චි කරන්නේ. මොකද මට ලිඳක් නැහැ. ඉතින් ඔන්න ඔය විදියට වටේටත් සුද්ධ කරලා හොඳට හොද ගන්නවා. ඉතින් මෙතන මගේ පොන්ට් එක තියෙන්නේ මගේ ප්‍රධාන උළුවස්ස පැත්තෙන් දකුණු පැත්තට වෙන්න තමයි තියලා තියෙන්නේ. මගේ පුංචි වරණ්ඩා එකේ. ඉතින් ඔය විදිහට ඔක්කොම තියෙන නිසා අනිවාර්යයෙන්ම මෙතන ලස්සනටම තියෙන්න ඕනි. මම පොන්ට් එකේ වීඩියෝ දෙකක් ගෙනල්ලා තියෙනවා. මේ අතරේ මම ඔයාලට කියලා තියෙනවා මේ දේවල් අනිවාර්යයෙන් පොන්ට් එක පිරිසිදුවට තියෙන්න ඕනි කියලා. ඉතින් මේ තියෙන ඉදිනු කොළ අනිවාර්යයෙන්ම කඩලා අයින් කරන්න ඕන. ඒකම අපර වෙන මල් තියෙනවා නම් ඒවත් ඉතින් මේ එකම කඩලා අයින් කරන්න. මම නම් මේක කරනවාමයි. නිතරම කරනවා. මම එහෙම තියෙන්න දෙන්නේ නැහැ. කොළ ඉදුණු කොළ එහෙම. ඊට පස්සේ ඉතින් අඩුවට අර මං කිව්ව විදිහට වතුර ටිකක් මෙන්න මේ විදිහට මම කරන්නේ මේ මානෙල් කොළයක් උඩටම දානවා. එතකොට අර වතුර මඩ පාට වෙන්නේ නැහැ. දැන් මම මේකේ මඩ දාලාමනේ පැල හදලා තියෙන්නේ. ඒ නිසා මේ කොළයක් උඩට වතුර දැම්මට පස්සේ මඩ බොර වෙලා යන්නේ නැහැ. මේ මඩ නෙමෙයි සෝරි වතුර බොර වෙන්නේ නැහැ. පැහැදිලිව තියෙනවා. ඔන්න ඉතින් අද මම මේ පෝර දානවා. පේනවනේද මේ යූරියා දාන්නේ යූරියා කැට ඇඟිලි තුඩු දෙකකට අහු වෙන වගේ ප්‍රමාණයක් මෙන්න මේ විදිහට පත්තර පිටුව කෑල්ල කොතලා මේ විදිහට මෙන්න මෙහෙම ඉතින් ටිකක් ඈතින් මුල් වලට මේ පැලයට ටිකක් ඈතින් මෙන්න මේ විදිහට මඩට ඇතුල් කරගන්න තමයි තියෙන්නේ. මඩේ ඔබා ගන්නවා මෙන්න මේ විදිහට.
ඔන්නෝම තමයි මම කරන්නේ අනිවාර්යෙන්. මට දැන් මේකේ පෝර ගතිය අඩු වෙනකොට දැනෙනවා. කොළ ගොඩක් ඉදෙන්න ගන්නවා. කහ පාට වෙලා වගේ තියෙනකොට මට මල් ටිකක් අඩු වෙනකොට මට දැනෙනවා මේකට පොහොර ගතිය ඕනේ කියලා. එතකොට තමයි මම පොහොර යොදන්නේ සාමාන්‍යයෙන්. මාසෙකට සැරයක් මාසෙකමාරකට සැරයක් වගේ තමයි මම පොහොර යොදන්නේ. මම දාන්නේ යූරියා. ඒකට විතරයි මම රසායනික පොහොරක් විදියට දාන්නේ. අනිත් හැම එකකටම මම දාන්නේ කාබනික පොහොර. දැන් ඉතින් මෙන්න මේ විදිහට මගේ මන් ප්ලාන්ට් වල විතරක් නෙමෙයි හැම ගහකම ඉදුණු කොළ අඩුපාඩු මොනවද කියලා හොයලා බලලා ඒවා අයින් කරනවා. අනිවාර්යයෙන්ම අපි ලස්සන මල් මිදුලක් ඕනේ නම් මේ දේවල් කරන්නම ඕනේ. ගෙදර ඉස්සරහම හරිම ලස්සනට පිරිසිදුට තියාගෙන ඉන්න මෙහෙම තමයි මේවා තියෙන ඉදුණු කොළ වෙරුණු කොළ කඩලා පස් අලුත් කරනු නම් කොහොඳ කොම්පෝස්ට් ටිකක් එකතු කරගෙන එහෙම තමයි ඉතින් කරන්න ඕනේ. මම නම් මේ මගේ පොතෝස් වලට දාන්නේ වතුර විතරමයි ස්ප්‍රේ කරන්නේ වතුර ටිකක් විතරමයි. කිසිම පොහොරක් යොදලා නැහැ. ඔයාලා විශ්වාස කරයිද දන්නේ මම මේ අර මුලින්ම එකතු කරපු පස් මාධ්‍ය විතරමයි තාම පස් මාධ්‍යවත් අලුත් කරගෙන නැහැ. ඒ තරමට සරුවට හැදිලා තියෙනවා. අපි හොඳ පස් මිශ්‍රණයක් එකතු කරාම හොඳට හැදෙනවා පොතෝස් ලස්සනට මෙන්න මේ විදිහට. ඉතින් කොළ ටික කැපුවට පස්සේ මම අනිවාර්යයෙන්ම වතුර ටිකක් ස්ප්‍රේ කරලා ගන්නවා මේ විදිහට. දවස් දෙකකට සැරයක් වගේ තමයි මම මේකේ ඇතුළට වතුර දාන්නේ. තෙතමනේ තියෙනවා. ඒක නිසා උඩින් මෙහෙම වතුර ටිකක් ස්ප්‍රේ කරලා ගන්නවා. මගේ ඉතින් මේක ගෙදර ඉස්සරහින්ම තමයි මම අද ඉස්සෙල්ලාම මේ ටිකක් පිරිසිදු කරගන්න හදන්නේ මගේ මල් ගස් වල තියෙන මේ විදිහට ඉදුණු කොළ ඒව කපලා මේ හැංගින් පොට්ස් වල එහෙම තියෙනවනේ වල් පැලෑටි එහෙම ඒවත් උගුලලා දාලා නොයි විදිහට ඉතින් හැමදේම පිළිවෙලට කරන්න ඕනේ. නිදහසේ ගෙදර වැඩ ඔක්කොම මේ වෙද්දි මං කරලා තියෙන්නේ. ඒක නිසා හිතේ බරක් නැතුව කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි අපේ ලස්සන මල් මිදුලක් ඕනේ නම් අනිවාර්යයෙන්ම කාලය වෙන් කරගෙන මේ දේවල් කරන්නම ඕනේ. ඊට පස්සේ ඒවටත් මේ විදිහට වතුර ස්ප්‍රේ කර ගන්නවා. මේ විදිහට මේ හොයලා බලන්නම ඕනේ. දවස ගානේ අපි ගිහිල්ලා මේ මල් ගස් අතගාල් කරනවා තමයි. දවස ගානේ අපිට මෙහෙම කරන්න ඉඩක් නැතුණත් අඩුතරමින් මාස දෙකකට සැරයක්වත් මේ විදිහට චුට්ටක් හොයලා බලලා කරන්නම ඕන ලස්සන මල් මිදුලක් ඕනේ නම්. ඉතින් බලන්නකෝ මගේ බර්ඩ්නස් ප්ලාන්ට් එකේ ඔන්න ඉතින් ඒකෙත් පරණ වෙන කොළ තියෙනවා ඒවත් කපලා අයින් කරනවා. ඒක හනම් දැන් ගොඩාක්ම ලොකුයි හරිම ලස්සනයි. බීජ ගොඩායි ඉතින් පැල ගොඩක් හැමතැනම මේව නිකම්ම බෝ වෙන වර්ගයක්. ඒක මෙතන මේ චයිනීස් ක්‍රෝටන් එකක් තියෙන්නේ. ඒවත් ඉතින් පොඩ්ඩක් අප්පාදුවක් කරන්න ඕනේ නේ ඉතින් නේද? ඒ විදිහට පොඩි අත කෑලි කීපයක් මෙහෙම විදිහට කතුරෙන් කපනවා. ඔන්න ඔය විදිහට ඉතින් හැම ගහක්ම හොයලා බලලා කරනවා නිදහසේ. මේවා අපි දිනපතාම කරන්න ඕනේ නැහැ. අපි සාමාන්‍ය දිනපතාම ගස් වලට ටිකක් අතපත ගාලා හොයලා බලන්න ඕන මොන හරි රෝග තියෙනවද කියලා. අඩුතරමින් මාස දෙකකට සැරයක්වත් මෙන්න මේ විදිහට කරන්නම ඕනේ. චුට්ටක් වත් පිටියේ ඔයාලා රැකියාවක් කරන කෙනෙක් නම් නිවාඩුවක් තියෙන වෙලාවට පැයක් විතර අරගෙන චුට්ටක් නිදහසේ මේ දේවල් හොයලා බලලා කරන්න ඕනේ. හැබැයි ඉතින් දිනපතාම චුට්ටක් ඉඩක් තියෙන වෙලාවට මේව බලන්න ඕන වතුර ගස් වලට වතුර ඕනේද පොහොර මදි වෙනකොට යාලත් අපිට පෙන්නනවා ගස් ටිකක් ප්‍රාණවත් ගතියක් නැත්නම් අපිට තේරෙනවා මෙයාලට දැන් පෝෂණය මදි කියලා. බලන්නකෝ මම අයිස්ක්‍රීම් කප් එකේ තමයි මෙන්න මේ සිංගෝනියම් එක හදාගෙන තියෙන්නේ. හරිය ලස්සනට හැදිලා තියෙනවා ඒක. ඉතින් ඔන්න ඔය විදිහට පුරා කියලා ලැබුණ අලුත් අවුරුද්ද පිළිගන්න මේ විදිහට ටික ටික ලේස්ති වෙනවා. ඉතින් එහෙම තමයි අපි නැවුම් බලාපොරොත්තු ඉතින් හිතේ පිරෙලනේ. මේ ඇත්තට මම හරිම ආස කරන මාසය තමයි මේ සීතල මාසේ. ඉතින් ওই විදිහට හැමදේම හොයලා බලලා චුට්ටක් කරන්න ඕන. ඉතින් ඔන්න ඉස්සර ඔන්න මගේ අන්තුරියම් ගස ළඟටත් ආවා ඒ වගේත් ඉතින් තියෙන වැඩිපුර කොළ මල් පරවුණු මල් කපලා අයින් කරන්න ඕනේ.
මේ දවස්වල නම් ඉතින් වතුර මේවට දාන්න ඕනේ නෑ. මොකද ඉතින් වැස්ස හොඳටම තියෙනවනේ. අවසර අපිට වහිනවා මේ දවස්වල. ඒ නිසා වතුර නම් දාන්නේ නෑ. මං අර මගේ ගෙදර ඉස්සරහා තියෙන පුංචි වරණ්ඩා එකේ දෙපැත්තේ තියෙන ඒවට විතරයි වතුර දාන්නේ. මොකද ඒ හරියට ටිකක් වැහි වතුර වැටෙනවා අඩුයි. ඒ නිසා තමයි පෝතස් වලට එහෙම වතුර දාලා ස්ප්‍රේ කරලා ගන්නෙ. ඇන්තෝරියම් වලට නම් මම මේ දවස්වල වතුර දාන්නෙම නැහැ. ඇත්තටම ඇන්තෝරියම් වලට වතුර දානවා නම් දාන්න ඕනේ. කොළ ඔක්කොම හොඳට තෙමෙන්නත් එක්ක වතුර ගොඩාක්ම අවශ්‍ය කරන ශාකයකුත් නෙමෙයි ඇන්තෝරියම් කියන්නේ. හැබැයි කොළ හොඳට තෙමෙන්න එක්ක දාන්න ඕනේ වතුර. මෙතන තියෙන ලස්සන මගේ බර්ඩ්නෙස් ප්ලාන්ට් එකෙත් මේ ඉදුණු කොළ තියෙනවා. ඒවත් කපලා අයින් කර ගන්නවා. ඒක හරි ලස්සනයි. මං ඉන්දලා තියෙන්නේ මොකේද කියලා ඔයාලා දන්නවනේ නේද? මේ තියෙන්නේ තෙල් හැන්දක් තියලා ඒකේ මැටි මුට්ටි එක තමයි මේ බර්ඩ්නෙස් ප්ලාන්ට් එක හදාගෙන තියෙන්නේ. හැම ගහක්ම අත ගාලා හොයලා බල කරන්න ඕනේ අපේ දරුවෝ වගේ. ඇත්තට ඉතින් මෙයාලත් අපි හරීම ආසාවෙන් රක බලාගන්නේ අපේ දරුවෝ වගේ තමයි ඉතින්. අර දම්පාඩි චූටි මල් තියෙන පඳුරු ටික මම මෙතෙන්ට ගත්තනේ. මගේ ඉස්සරහා ඉඩම අලුත් වැඩියා ටිකක් කරන්න නිසා පස් කෙනල් එහෙම දාලා ඒ ටික ඉතින් මෙතන ඉඳුවට පස්සේ ඔන්න ඔය විදියට දැන් නම් හොඳට සරුවට හැදලා තියෙනවා. දැන් තමයි කප්පාදුවක් කරන්නේ. මම කප්පාදුවක්වත් කරේ නෑ. ගස් ඉඳපු අලුත නිසා ඒවත් ඉතින් මම නම් ඉතින් මේ පුංචි කතරක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට ඉතින් ගාඩන් එකටම අවශ්‍ය කරන කතරක් තියෙනවා නම් ඔයාලට ලේසි එක පහසුයි. මට දැන් මේක පුරුදුයි. ඔන්න ඔය විදියට ඉතින් එතනත් පිළිවෙලට මේ මම බිම ඉඳලා තියෙන ඇන්තෝරියම් මේ මගේ පොල් ගහ යට තියෙන ටික. එහා පැත්තේ නම් තියෙන්නේ අර ඒකෙත් තියෙන්නේ පොට් වල නම් තමයි එහා පැත්තට වෙන්න තියෙන පොට් වල ටිකක් හදාගෙන මෙතන මේ මම දැන් කප හිටියේ. එතන නම් මම බිම ඉඳලා තියෙන ඒවා තියෙන්නේ. මෙන්න මේ විදියට ඉතින් තනකොළ ටිකක් කපලා දානවා. මම ඉතින් තනකොළ කපන්නේ මෙන්න මේ විදියට පොඩි පිහියක් තියාගෙන තියෙනවා. ඒකටම මට හරි පහසුයි ටට්ටක් ගාලා මට මේක පුරුදු නිසා හොඳට කරන්න පුළුවන්. අපි තනකොළ කප්පාදු කරන්න ඕන. මල් ගස් හොඳට හොයලා බලලා ඒවත් කපන්න ඕන තියෙන කප්පාදු කරලා ගන්න ඕනේ. ඉදුණු කොළ ඒව කපලා අයින් කරන්න ඕනේ. මේ මල් ගස් අතර තියෙන කොළ රොඩු අයින් කර ගන්න ඕනේ. මොකද ඒ වයස්සේ ගොළු බෙල්ල එහෙම ඉන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම ඒවත් සුද්ධ කරලා දාන්න ඕනේ. දවස ගානේ අපිට මේව කරන්න බෑ. ඒත් අපි ඉඩක් වෙන් කරගෙන මාස දෙකකට සැරයක් අඩුතරමින් මේ දේවල් කරන්න ඕනේ. දැන් ඉතින් පුරා කළ අලුත් අවුරුද්ද ලබනවනේ. ඔයාලත් ඉඩක් අරගෙන ඔයාලගේ ගෙදර ලස්සන කරනවා වගේම මිදුලත් ලස්සන කරගන්නකො මේ විදියට. ඉඩක් තියෙන වෙලාවක් බලලා නිදහසේ කරන්න කලබලයක් නැතුව. එතකොට තමයි හිතේ සතුටින් ඕන දෙයක් කරාම හැමදේම හරිම සාර්ථක වෙනවා, ලස්සන වෙනවා. ඔය විදිහට ඉතින් ඔය ඔක්කොම මම හොයලා බලලා ඉතින් කරනවා මේ විදිහට. මල් මිදුලක් ලස්සන කරගන්න මේ දේවල් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. වෙලාවට පොහොර ටික දෙන්න ඕනේ. ඔයාලා දැන් මම නම් කිසිම පොහොරක් දාන්නේ නැහැ රසායනික පොන්ට් එකට ඇරෙන්න. ඉතින් ඒ නිසා ඔයාලා පොහොරක් දානවා නම් ඒ දාන්න ඕන අවශ්‍ය කාලෙදී බලලා ඒවත් කරන්න ඕන. ලස්සන මල් මිදුලකට ගස් කප්පාදු කරන්න ඕන. මිදුල අනිවාර්යයෙන්ම හොඳට උදේ හවස පුළුවන් නම් අතු ගන්න ඕන. අඩුතරම එක වරුවක් හරි උදේට හරි අතු ගන්න ඕනේ. මෙතන මම මේ අර පැල ටික තමයි ඔන්න ඔය දෙපැත්තේ මං කාබරංග ගහ වටේ දෙපැත්තෙන් ඉඳන්නේ මෙන්න මේව තමයි. එක දිගටම හදන මොකද අපේ පැත්තේ ඕන තරම් අපේ පැත්තේ විතරක් නෙමෙයි ගොඩක් තැන්වල ඔය ප්ලාන්ට් එක හොයා ගන්න පුළුවන් පහසුවෙන්ම නේද? අර ඒ වැට දිගට මම ඔන්න ඔය විදියට ටිකක් මෙහාට වෙන්න දිගට ඒවම හදා ගන්නවා. එතන හරි පහසුයි. අර ඈතින් පේන කුඹුරු යහයනේ. ඉතින් අර කොරටුවත් එක්ක අර මාමගේ හරිම ලස්සනයි. ඔය හරියම නිස්කලංකයි. දකින්න ආසයි. මම නම් හරිම ආසයි. ඉතින් මේ හරිය උදේට පේනවා නේද? එතන ලස්සන කුඹුරු ආයත් එක්ක ඈතින් හරිම ලස්සනයි. ඔය දිගට ඔය පැල ටිකම තමයි හදන්නේ. ඉතින් මගේ කාබරංක ගහයට ඔන්න මේ විදිහට ඉතින් මම තනකොළ ටික මේම පිහියෙන්ම තමයි කපා ගන්නේ. මගේ මිදුලේ තියෙන මැලේසියන් තනකොළ ඒ අතරට ඉතින් අර වල් පෙරෑටි හැදිලා තියෙනවා. ඒව හරි ඉක්මනට හැදෙනවා. ඉතින් ඒව බෝ වුණාමත් හරි කරදරයි. ඔහොම පිහියෙන් කපලා ඔන්න මගේ අර ලස්සන මේ දවස්වල මල් පිල්ල තියෙන මල් පඳුරනේ මෙතන තියෙන්නේ. මම ඒ අත්ත කැපුවට පස්සේ දැක්කේ මට දුකක් හිතුණා. පොහොට්ටු ගොඩක් තිබ්බා.
ඒත් ඉතින් කප්පාදුවක් කරන්නම ඕනේ. එතකොට ඊටත් වැඩිය ලස්සනට මල් වෙනවා. හැබැයි කැපුවට පස්සේ නම් මට පොඩි දුකක් දැනුණා. ඒකයි මං අල්ලලත් බැලුවේ. ඒකේ මල් පොහොට්ටු ගොඩාක් තිබ්බා. ඊට පස්සේ මං චුට්ටක් සෙවිල්ලෙන් තමයි කැපුවේ. කප්පාදු කරන්නම ඕනේ. නැත්නම් ලස්සනට පඳුර හැදෙන්නෙත් නෑ, මල් දෙන්නෙත් නෑ. ඒ වුණාට ඉතින් අර පොහොට්ටු දකිනකොට ලෝභකමකුත් හිතුණා හිතට. ওই විදිහට ඉතින් හරියට ලස්සන කරගත්තා. ඒ දිගට එහා පැත්තට වෙන ග්‍රවුන්ඩ් ඕකිඩ් මං හදලා තියෙනවා. පේනව නේද? ඉතින් ඔන්න දැන් බලන්නකො නිමාව කොහොමද කියලා. සම්පූර්ණයෙන්ම ඉතින් අතු ගාගෙන ඔක්කොම ලස්සන කරගත්ත පේනව නේද? හරියම ලස්සනයි නේද දකින්නකොට. කොළ පාට පිරීලා තියෙන්නේ මගේ ගාඩන් එකේ. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. තෙරුවන් සරණ වෙලා හැමෝටම පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම